හෙලෝ කොහොමද ඉතින් ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා මං හිතනවා. ඔන්න අදත් පුංචි වීඩියෝ එකක් අරගෙන ආවා ඔයගොල්ලන් එක්ක ෂෙයා කරගන්න. මං අද රසම මෑකරල් ව්‍යංජනයක් හදාගන්නවා. කරවල දාලා තෙම්පරාදුවක් ඒත් එක්කම කැරට් මාළුවක් කිරට හදාගන්නවා. පරිප්පු තෙම්පරාදුවක් දාගෙන සුදු බත් එකක් තමයි අද හදාගන්නේ. මං අද මේකට අරන් තියෙන්නේ ලින්නු කරවල. ඉතින් ලින්නු කරවල හරිම රසයි. මේ විදිහට ඔයගොල්ලන්ටත් පුළුවන් try කරලා බලන්න. ඉස්සෙල්ලාම මම යන්න ඕනේ කරන ඔක්කොම ටික ලෑස්ති කරලා තියාගත්තා. භාජන ටික ඔක්කොම එකවර ලිපේ තියාගෙන මම දැන් අද එකවර උයා ගන්න යන්නේ. ඉස්සෙල්ලාම තෙල් ටික රත් වෙගෙන යනකොට කරවල ටික දාලා ටික වෙලාවක් බෙදෙන්න දුන්නා. එක භාජනයක මම පරිප්පු එක තැම්බෙන්න තියාගෙන තියෙන්නේ. ඒකට කහ ටිකක් දාලා පරිප්පු එක තැම්බෙන්න තියාගත්තා. අනිත් භාජනයේත් මම තෙල් ටිකක් දාලා ඒක රත් වෙගෙන යනකොට ඒකට අබ ටිකකුත් දාලා ඒකට ලුණු තෙම්පරාදු වෙන්න දාලා ඒකට කැරට් ටික එකතු කරගන්න තමයි යන්නේ. කරවල එක සම්පූර්ණයෙන් බැදෙන්න දෙන්නේ නැහැ. බාගෙට වගේ බැදීගෙන යනකොට මම ඒකට ලුණු ටික එකතු කරගන්නවා. ඒත් එක්කම පොඩියට කපාගත්ත සුදු ලුණු ටිකත් එකතු කරගන්නවා. අනිත් භාජනෙත් තෙල් එක හොඳට රත් වෙනානේ. ඒකට මම අබ ටිකක් එකතු කරගත්තා. ඒ අබ ටික රත් වුණාට පස්සේ ලුණු, සුදු ලුණු, රම්පෙ කරපිංචා මේ ටිකත් එකතු කරලා ටික වෙලාවක් තෙම්පරාදු කරගන්නවා. මම දැන් මේ කරල් ටික එකතු කරගන්නවා. මේ වෙලාවේ ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයෙන් තිබුණාම ඇති. ඉතින් මේ විදිහට හොඳට කලවම් කරලා පියනකින් වහලා රස අනුව ඕනේ නම් තව ලුණු ටිකක් එකතු කරගන්න පුළුවන්. මොකද කරවල වලත් ලුණු රස තියෙන නිසා රස බලලම එකතු කරගන්න. අනිත් භාජනයේ තෙම්පරාදුවත් දැන් ගොඩක් දුරට හරි. ඉතින් ඒකට මම කැරට් ටික එකතු කරගන්නවා. ව්‍යංජන දෙකටම මම අවශ්‍ය ප්‍රමාණයට අමුතුන පහ, ලුණු, කහ, එතකොට කෑලි මිරිස් මේ දේවල් එකතු කරගන්නවා. අවශ්‍ය කලමනා ටික එකතු කරගත්තට පස්සේ හොඳට කලවම් කරලා පියනකින් වහලා හොඳට තැම්බෙනකන් උයා ගන්නවා. පරිප්පු එකක් දැන් තැම්බිලා තියෙන්නේ. ඉතින් මම ඒකටත් අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරා, අමුතුන පහ ටිකක් එකතු කරා, ඒවත් එක්කම කහ එකතු කරා. කැරට් ටික දැන් ගානට තැම්බිලා තියෙන්නේ. මම ඒකට මිටි කිරි ටික එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. මේ මාළු ටික ඉදෙන අතරේ මම කීරිසම්බ හාල් එකක් ලිපේ තියාගත්තා. ඔන්න මම කෑම ටික උයාගෙන ඉවරයි. කැරට් කිරි දාලා, කරවල දාලා, මේකරල් මාළුවක් තෙම්පරාදුව හදාගත්තා. ඒත් එක්කම පරිප්පු තෙම්පරාදුවක් හදාගත්තා. මේ නම් තියලා තියෙන්නේ නිකී පැටියාගේ බත් එක. ඉතින් එහෙනම් දැන් තියෙන කෑම ටික බෙදාගෙන කෑම එක රස බලන්න.
මේක නම් මාරම රස මෙනු එකක්. හරිම රසයි. ලින්නු කරවල මේ විදිහට තෙල් දාලා නෑ කරල් වලට දාලා තමයි මම තෙල් දැම්මේ. ඉතින් හරිම රසයි. මේ විදිහට ඔයගලන්ටත් හදලා බලන්න පුළුවන්. හොඳ රස මෙනු එකක්. ඉතින් මේ වගේ තවත් ලස්සන ව්ලොග් එකක් අරගෙන මම ඉක්මනටම ආපහු එන්නම්. එහෙනම් ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්.